අයිබෝවන් හිරුකෙන YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. ඔන්න මම අද කතා කරන්නේ මොකද්ද? එහෙමත් නැත්නම් මොන ලක්ෂණ ගැනද කියන එක ඔබ මේ වෙනකොට දන්නවා. අද කතා කරන්නේ රාශියේ 7 වෙනි භාවයට උරුමකම් කියන පුරුෂයෙක් අතින් තරාදියක් අරගෙන ඉන්නා වූ සංකේතයේ පිළිබුරු වෙන තුලා රාශිය ගැන. ඉතින් තුලා රාශිය සංකේතයෙන් මම මුලින්ම සඳහන් කරන්න හේතු කාරණාව වෙන්නේ තුලා රාශියෙන් උපන් ඔබ එහෙමත් නැත්නම් ඔබේ පවුලේ සමාජිකයෙක් හිතවතෙක් එහෙම ඉන්නවනම් මම මේ කියන්න හදන කරුණු කාරණා ඔබට හෝ උන්ට කෙසේද බලපාලා තියෙන්නේ කෙසේද නිවැරදි වෙලා තියෙන්නේ කියලා පහලින් කමෙන්ට් එකක් යොමු කරන්න. ඒ ඉතාමත්ම වැදගත්. මොකද ඒ තුලින් තව තවත් පන්නරේ ලබාගෙන දා හොඳ නිවැරදි තොරතුරු ඔබ වෙත ලබා දීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ තුලා ලග්න සංකේතය මම මුලින්ම කියන්න ප්‍රධාන කාරණේ වන්නේ තුලා රාශියෙන් උපන් අය ඉතාම සාධාරණයි. යුක්තිගරුකයි. ඒ වගේම සමානාත්මකයි. ඒ කියන්නේ ඉතාමත්ම තමාගේ තීන්දුව తీරන ගන්නකොට මේ තරාදිය වගේ සමාන ලෙස තීන්දුව ගන්නවා. තුලා රාශියේ උපන් අය ඉතාමත්ම කාරුණික හදවතකට හිමිගම් කියනවා වගේ අන් අයට ගරු කරන ඉතා සූරවීර පුද්ගලෙක් වෙනවා. ඒ වගේම තුලා රාශියේ අධිපති ග්‍රහය වන්නේ සිකුරු. මේ සිකුරු වෘෂභයට අධිපති ග්‍රහය වෙනවනේ. හැබැයි වෘෂභයට වඩා සිකුරු ප්‍රතිඵල තුලාට ලබා දෙනවා. හේතුව මේ සිකුරු ග්‍රහයාගේ තියෙන සියලු සැප සම්පත් අධිකව ගෙන දෙන ග්‍රහයක්. එමත් මේ සිකුරු ග්‍රහයාගෙන් ලැබෙනා වූ සියලුම වරප්‍රසාද තුලා ලග්න හිමියන් වැඩිපුර ලබා ගන්නවා වෘෂභ ලග්න හිමියන්ට වඩා. මේ සිකුරුගෙන් එන්නා වූ ඉතා ප්‍රියමනාප ගතිය, කලාලෝලී ගතිය, ඒ වගේම ආදරණීය ගතිය, සෞම්‍ය ගතිය, ලස්සන ස්වරූපයක් පවා හිමිවීමේ හැකියාවක් තුලා රාශියට ලැබෙනවා. මොකද සිකුරුගෙන් සියලුම වරප්‍රසාද ටික තුලා අරගෙන තමයි එන්නේ. ඒ වගේම මේ පෘථුවිය ටිකක් දුරින් පිහිටලා තියෙනවා කියන එක තමයි ජ්‍යොතිෂානුකූලව මේ තුලා රාශිය හඳුන්වන්නේ. ඒ නිසා සෙනසුරට ලොකු බලපෑමක් එල්ල කරන්න බැරි ප්‍රධානම රාශියක් වෙනවා මේ තුලා. ඔබ යන්නේ සෙනසුරු මහදශාවක සෙනසුරු අන්තර්දශාවක නම් තුලා ලග්න හිමියන් උන ලොකු බයක් ඇති කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේ සෙනසුරට ලොකු බලයක් එහෙම නැත්නම් ලොකු කරදරයක් තුලා රාශියන්ට කරන්න බෑ. මොකද සෙනසුරුගේ බලය හීන වෙනවා තුලා රාශිය තුල. ඒ නිසා සෙනසුරුගෙන් එන්නව පීඩාව මකාගෙන ජීවත් වෙන්න පුළුවන් හැකියාවක් තුලා ලග්න හිමියන්ට ලැබෙනවා. ඒ වගේම මොහු ඉතාමත්ම සෞම්‍ය ගති ගුණත් එක්ක ජීවත් වෙන අය, දීර්ඝායුෂ තියන අය, නිරෝගී සම්පන්නිය ලැබීමේ හැකියාවක් තුලා ලග්න හිමියන්ට පෙන්වම් කරනවා. ටිකක් සමහරක් වෙලාවට පුහු මාන්නිකුත් එහෙම නැත්නම් පුහු අහංකාර ගතියකුත් මේ තුලා ලග්න හිමියන්ට තියෙනවා. මොකද මොහුන්ට මේ සිකුරුගෙන් එන්නා වූ ලොකු බලපෑමක් ලැබෙනවනේ මේ තුලා රාශියට. ඒ හින්දා මේ සිකුරුගෙන් එන්නා වූ හොඳ වගේම සිකුරුගෙන් එන්නා වූ අහංකාර ගතියත් තුලා රාශිය හිමියන්ට ලැබෙනවා. ඒ වගේම ඥානීන් සූරගතියෙන් වගේම උප්පත්තියෙන්ම මොහු ඉතාමත්ම දයානුකම්පාව එහෙම නැත්නම් අන් අයට දයානුකම්පාවෙන්ම කටයුතු කරන ලක්ෂණයක් තමයි පෙන්වන්න කරන්නේ. ඉක්මනින්ම තරහ යනවා. හැබැයි ඉක්මනින්ම ඒක සංසිඳෙනවා. හරියට අර සෝඩා බෝතලේ ඇරියා වගේම ඉක්මනින්ම කේන්ති ගිලා ඉක්මනින්ම සංසිඳෙනවා මේ තුලා ලග්න කාර්යයන්. ඒ වගේම වෙළඳ ව්‍යාපාර වලට විතාමත්ම දක්ෂයි. විශේෂයෙන්ම අති දක්ෂ ව්‍යාපාරිකයන් බවට පත්වීමේ හැකියාවක් මේ තුලා ලග්න හිමියන් පෙන්වම් කරනවා. මොකද මොහු තරාදියක් මෙන් සමබරව හැමදේම කරනවනේ. එතකොට අධ්‍යාපනයේ, රැකියාව, ව්‍යාපාරයේ, ඒ වගේම තමාගේ ගෘහ ජීවිතයේ, පෞල් ජීවිතයේ පවා ඉතාමත් හොඳින් සමබරව ගෙන යාමේ හැකියාවක් තුලා ලග්න හිමියන්ට තියෙනවා. තුලා ලග්නයෙන් උපන් ඔබේ අධ්‍යාපන ලබන කාලවක වන්නේ ඔබ හොඳ උසස් අධ්‍යාපනය ලැබුව කෙනෙක්. ඔබට එහින් වැඩි වරප්‍රසාද අධ්‍යාපනයේ පැත්තෙන්, දැනුම් පැත්තෙන්, බුද්ධිය පැත්තෙන් ලබා ගැනීමේ හැකියාවක් තුලා ලග්න හිමියන්ට පෙන්වම් කරනවා. ඒ වගේම උසස් සිතුවිලි වලින් යුක්තයි මේ අය. කලාලෝලී කියලා මම කියවනේ විශේෂයෙන් චිත්‍ර වගේ අංශයන් වලට මේ තුලා ලග්න හිමියන් යොමු වීමේ හැකියාවක් වැඩිපුර පෙන්වම් කරනවා. ඒ වගේම ඡායාරූප ශිල්පය, එමත් නැත්නම් සිනමා කර්මාන්තේ මොකද මොහුන්ට චිත්‍ර රූප මවා ගැනීමේ හැකියාවක් වැඩිපුර තියෙනවා මේ තුලා ලග්න හිමියන්.
ඒ නිසා කලාලෝලී හැඟීම් නිතරම ඇති වෙන නිසා යම් දේවල් නිරූපණය කරන්න චිත්‍ර කලාව එහෙමත් නැත්නම් සිනමාව වගේම ඡායාරූපකරණය වගේ දේවල් වලටත් ඉතාමත්ම සුදුසුයි. ඒ වගේම තමයි මේ තුලා ලග්න හිමියන්ටත් හොඳ භූමිය වාසනා තියෙන අය. මැණික් පතල් කර්මාන්තේ කුෂි කර්මාන්තේ වගේ දේවල් වලින් හොඳ ලාභ ප්‍රයෝජන අත් කරගන්න පුළුවන්. ස්ථීර දෙයට ඉඩකඩම් නිවාස වෙළඳ ව්‍යාපාර කරනවා නම් තුලා ලග්න හිමියන් ඔබට අනිත් අයට වඩා ඉතා හොඳින් මේ දේවල් සාර්ථක කරගැනීමේ හැකියාවක් තියෙනවා. තමාගේ ජීවිතේ ඉතා ඍජුව ඒ වගේම ඉතා ප්‍රතිපත්ති ලෙස ගත කිරීමේ හැකියාවක් තමයි මේ තුලා රාශියේ උපන් අයට පෙන්වම් කරන්නේ. ඒ වගේම තුලා රාශියේ උපන් ඔබ සෙනසුරු ග්‍රහයාගේ උච්ච රාශිය, ඒ කියන්නේ තුලා රාශියෙන් උපන් කෙනෙක් නම් ඔබේ සෙනසුරු උච්චව තැන්පත් වෙලා ඉන්නවා නම්, ඒ වගේම සෙනසුරු තුලා ලග්නයේම තැන්පත් වෙලා ඉන්නවා නම්, ඒ වගේම අපි කියන ජම්මේම කියන්නේ තුලා ලග්නයෙන්ම හරියට සෙනසුරු ඔබේ තැන්පත් වෙලා උච්චව පෙන්වම් කරනවා නම් ඔහුට සස යෝගය කියනවා. කියන්නේ පංචමහා පුරුෂ යෝගයක් පිහිටනවා. බලන්න ඔබේ හඳහනේ ඔබේ ලග්නයේ උඩම මේ තුලා ලග්නයේ තුලම ශනි උච්චව සුවක්ෂිතයෙන් තැන්පත් වෙලා ඉන්නවා නම් ඉතා හොඳ ප්‍රතිඵලත් කර ගැනීමේ හැකියාවක් තමයි පෙන්වම් කරන්නේ. ඒ වගේම මේ මම කියවනේ මේ තුලා ලග්න හිමියන් වැඩි දෙනා ව්‍යාපාර ශාස්ත්‍රයේ යෙදෙනවා කියලා. ඒ වගේම නීතිඥ ශාස්ත්‍රයේ භාෂා පරිවර්තකයන්, ඒ වගේම කලාකරුවන් වගේම පොතපත ලිවීමේ ලේඛකයන් වීමේ හැකියාවකුත් තුලා ලග්න හිමියන්ට පෙන්වම් කරනවා. මොහුගේ ටිකක් දුර්වලතාවයක් එහෙම නැත්නම් දුර්වලකමක් හැටියට පෙන්වම් කරන්නේ මොහු ටිකක් දේවල් වලට ආශා කරනවා වැඩි. ඒ නිසා ඒ දේවල් ලබා ගන්න නිතරම උත්සාහ කරනවා. සමහරක් වෙලාවට තමා දෙයක් භාණ්ඩයක් හෝ වේවා, එහෙම නැත්නම් ඉඩමක් නිවසක් හෝ වේවා, එහෙම නැත්නම් පුද්ගලෙක් හෝ වේවා, සහකරුවෙක් සහකාරියෙක් හෝ වේවා, කැමැත්තක් ආශාවක් ආදරයක් ඇති වුණොත් මොහු ලේසියෙන් අත් නොහරිනවා මේ දේවල්. කොහොම හෝ ලබා ගන්න තමයි උත්සාහ දරන්නේ. වගේම නිතරම අර ප්‍රීති වෙන්න සතුටින් ඉන්න උත්සාහ කරන නිසා සමහරකට ජීවිතයේ ඉදිරිය දේ ගැන ටිකක් මේගොල්ලෝ හිතන්නේ නැති ලක්ෂණයකුත් මේ තුලා ලග්න හිමියන්ගේ පෙන්වම් කරනවා. මෙන්න මේ දුර්වලතාවය අකා මකා ගත්තොත් තුලා ලග්න හිමියන්ට ඉතා හොඳ යහපත් ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඒ වගේම තුලා ලග්න හිමියන් තමා දෙන ආදරය වගේම තමාට ආදරයක් බලාපොරොත්තු වෙනවා. මොකද මේ සමානාත්මතාවය වැඩිනේ. තුලා ලග්න හිමියන් සමානව සියල්ල දේ බලාපොරොත්තු වෙනවා. විවාහයේදී ඔබ තුලා ලග්න කාර්යයක් නම් එහෙම නැත්නම් ඔබ තුලා රාශිය හිමි කෙනෙක් විවාහ වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔබේ සහකරු තුලා ලග්නය නම් ඉතා හොඳින් බලන්න මේ මං කියන කරුණු කාරණා මොහු දෙනවා වගේම ඔහුගේ පැත්තටත් ගන්න කැමතියි. ඒ නිසා මොහු ආදරයේදී හෝ වේවා මොහු පූජා කරන තරම්ම මොහුගේ ආදරේ ලබා ගන්න තමයි උත්සාහ කරන්නේ. එහෙම නැති වුණොත් විවාහ ජීවිතේට යම් ගැටලු ඇතිවීමේ හැකියාවක් තුලා ලග්න හිමියන්ට පෙන්වම් කරනවා. ඒ වගේම තුලා ලග්න හිමියන්ට හොඳට වැඩුණු සයු බල දේහයක් තියෙනවා. ලස්සන මූණක්, ප්‍රියමනාප ගතියෙන් යුතු ලස්සන මුහුණකට හිමිකම් කීමේ හැකියාවක් තුලා ලග්න හිමියන්ගේ පෙන්වම් කරන. ඒ වගේම ටිකක් මධ්‍යම වයසෙන් පස්සේ තුලා ලග්න හිමියන් ටිකක් තරබාරු වන ලක්ෂණයකුත් තියෙනවා. ඉතින් මේ දේවල් තුලා ලග්න හිමියන් අපි ගපු 100 දෙනෙක් ගත්තොත් 100 දෙනාට මේක හා සමානව වෙන්නේ නැහැ. මේක බොහෝ වෙලාවට මේ 100 දෙනාගෙන් 50-55ක් අතර මේ ප්‍රතිඵලات තියෙනවා. එයි මෙහෙම වෙන්නේ ඔබේ පෙර පින පව අනුව තමයි ඔබට ලග්නයක් ග්‍රහ පිහිටීමක් මේ සියල්ලම මේ හඳහනේ පෙන්වම් කර. ඉතින් මම නිතරම කියනවා මේ ලග්නේ මේක උණු පළියටම මේ කියන කරුණු කාරණා ඔබට බලපැවැත්ෙන්නේ නැහැ. ඔබේ තියෙනා වූ හඳහනේ තියෙන ග්‍රහ පිහිටීම යන දශාශේෂය අනුව මේ දේවල් වෙනස් වීමේ හැකියාවක් තියෙනවා. තුලා ලග්න හිමියන්ට අපි රෝග පැත්තට ගත්තොත් එහෙම පොඩ්ඩක් මේගොල්ලෝ වකුගඩු ආශ්‍රිතව ගැටලු ඇති වෙන්න පුළුවන් තුලා ලග්න හිමියන්ට. මේක මම මේක දැඩි ලෙසම කියන ප්‍රධාන කරුණක් වන්නේ මම හඳහන් පරීක්ෂාව සිදු කළා සහ මගේ පෞද්ගලිකව මම දන්න ඊටම සමීපයන් කිහිප දෙනෙක් හිටියා තුලා ලග්නෙන් ඉන්නවා තුලා ලග්නේ. ඉතින් මොහොම ටිකක් වකුගඩු රෝගයට ගොදුරු වීමේ හැකියාවක් වැඩි. ඒ නිසා තුලා ලග්න හිමියන් නිතරම තමාගේ ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්නකොට වකුගඩු ආශය, මුත්‍රාශය ගැන ඉතා හොඳින් සැලකිලිමත් වෙන්න. මොකද මේ තුලින් යම් පීඩන රෝග වැඩිපුර හට ගැනීමේ හැකියාවක් තමයි තුලා ලග්න හිමියන්ට පෙන්වම් කරන්නේ. ඔන්න දැන් අපි බලමු තුලා ලග්නයේ උපන් ඔබට පැළදීමට සුදුසු
ගල් වර්ගයේ කුමක්ද? මේක ලග්නයට ගැලපෙන්නා වූ ගල් වර්ගය තමයි මම සඳහන් කරන්නේ. දියමන්ති සුදු නිල් ගල් පැලදීම ඉතාමත් හොඳ. ඒ වගේම බෙරලියත්තු කියනා වූ මේ ගලත් පැලදීම ඉතාමත් හොඳයි. විශේෂයෙන්ම මේ දියමන්ති සුදු නිල් ගල් නම් තුලා ලග්න හිමියන්ට ඉතාමත් හොඳයි. ඔබේ තියෙන අවග්‍රහාපලයක් ඒ වගේම ඕරායක ශක්තිමත් කරගන්න බාධක ටිකක් ඉවත් කරගන්න තුලා ලග්න හිමියන්ට මේ කියනා වූ ගල් පැලදීම ඉතාමත්ම සුදුසුයි. ඔන්න මේ කරුණු කාරණා තමයි තුලා ලග්නය ගැන පවසන්න තියෙන ප්‍රධාන කරුණුවයි. ඉතින් මම නැවතත් සඳහන් කරනවා මේ මං කියු කරුණ ඔබට කෙසේද බලපෑවි කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න තුලා ලග්න හිමියෝ ඔබත්. ඉතින් මේ සමගම ඔබේ හඳහන් පරීක්ෂාවක්, දෝෂ පරීක්ෂාවක්, නිවාස භූමි පරීක්ෂාවක්, ඒ වගේම ජ්‍යොතිෂානුකූලව සිදු කරගන්න කැමති ඕනෑම කටයුත්තක් මාහාරා සිදු කරගන්න කැමති නම් මේ තිරේ දිස්සෙනා වූ අංකයෙන් WhatsApp මාර්ගයෙන් සම්බන්ධ වෙන්න කියලා මතක් කරමින් ඔන්න මේ තුලා රාශියේ සම්බන්ධ වීඩියෝ මාලාවෙන් මම අදට නවතිනවා. ඔබ සියලු දෙනාටම ආදරණීය විශ්ව මාතාවගේ පිහිට උපකාරය නිතරම ලැබේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.